යාළුවනේ මේ තියෙන්නේ සාදික්කා වසාවාසීන් කියලා අහලා තියෙනවද? මේ සාදික්කා ගස්වල ගෙඩි තමයි මේ පේන්නේ. මෙන්න මේ වගේ තමයි සාදික්කා ගෙඩිය හැදෙන්නේ. මේක ටිකක් තව වෙයිලා මදි. මේක සාදික්කා මේක දෙකට පැලෙනවා. මේ තව ටිකක් ඉදුනම එකක් අපි මේක කඩලා පල්ලා බලමු. මං හිතන්නේ ඉදිලා නැති ගෙඩියක්. මේකේ වටේට තියෙන කොටස තමයි සාදික්කා වසාවාසී. මේකේ බඩේ අමාරුට හොඳයි බෙහෙත් වලට ගන්න. සියලු දේටම හොඳ ගෙඩියක්.